යක් භුක්ති විඳලා තමයි එතුමා අභාවයටපත් වෙන්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් විධායක ශ්‍රේණියේ තනතුරක් දරමින් කටයුතු කළ දොන් සෝමපාල පෝරගේ පියාණන් 2001 වර්ෂයේ මැයි මාස 18 වන දින අභාවයටපත් වෙනවා. වසර 5ක් සම්පූර්ණ වෙනවා මේ වර්ෂයට. ඒ නිමිත්තෙන් එතුමාගේ ගුණ සිහිපත් කරලා පින් දෙන්න මා කල්පනා කළා පියාණන් හැටියට. ඒ වගේම ශර්මිලා මහත්මිය කල්පනා කළා තමන්ගේ එලේලිවරිය වශයෙන් ඒ පියාණන්ට යුතුයකම් කරන්න මෑණියන් වහන්සේත් කැඳගෙන. තිරෝකුඩ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ. මියගිය ඥාතීන් අපිට ජීවත් වෙලා ඉන්න කාල පරාසය තුල මේ දේවල් කළා අප වෙනුවෙන් මේ දේවල් කිව්වා කළා කියලා මතක තියාගෙන ඒ අය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන එක සත්පුරුෂයින්ගේ යුතුයකමක්. මියගිය පියාට පින් දෙන එක විශේෂයෙන් සිගාලෝවාද සූත්‍රයේදී පවා පෙන්වලා දීලා තියෙන යුතුයකමක්. අද ඔය ඇත්ත මේ සිද්ධ කරන්නේ.